සුබ උදෑසනක් මගේ ආදරණීයනි. අද මගේ හරිත දිනපොතේ 7 වෙනි පිටුව. පෙරලන්නේ මගේ ජීවිතේ සුවිශේෂී දිනයකුත් සමගයි. ඉතින් මගේ මේ බර්ත්ඩේ එක මේ පාරේ යෙදලා තිබුණ ඉරිදා දින එකයි. මම මේ වීඩියෝ එක හදනකොට නම් බර්ත්ඩේ එක පහුවෙලා දින කිහිපයක් ගිහිල්ලා ඒ වුණත් මට හිතුණා මේ සැරේ වීඩියෝ එකේදී මගේ බර්ත්ඩේ එක ගැන උපන් දිනේ ගැනත් ඔයාලත් එක්ක පොඩි කරපු දේවල් බෙදා ගන්න. ඉතින් මට එදා උදෑසනම නැගිටිනකොට හරි සතුටක් දැනුණා. මේ දුවලා දෙන්න උදේම නැගිටලා මගේ උපන් දිනේට කිරිබත් ගොඩක් හදලා සරසලා ඒගොල්ලෝ හරියට මහන්සි වෙලා සූදානම් වෙලා මට සුබ පතන්න. උපන් දිනේ කියන්නේ ඉතින් හරි සතුටක් තමයි, සතුට දිනයක් තමයි. ඒ වුණාට ඉතින් උපන් දිනවල් සමරනවා කියන්නේ අපි දවසින් දවස වයසට යනවා. මේ මගේ කීවෙනි උපන් දිනේද කියලා නම් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඉලක්කමක් විතරයිනේ උපන් දිනේ. ඉතින් අපි ඒ ගැන හිතන්න හොඳ නෑ. අපි මේ කාන්තාව ඉතින් වයස කියන්නත් කැමති නැහැනේ. ඊට වඩා ගොඩක් අඩු වෙන්න හිතන්නේ මාත් එහෙමයි. ඉතින් අපි මේ බර්ත්ඩේස් වලට පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා විවිධ දේවල් කරනවා. කේක් කපලා එහෙම ගිහිල්ලා විනෝද වෙනවට අමතරව අපි තව එක දේවල් කරනවා. එසෙන් අපි මේ වගේ දිනවලට වත්තේ මේ විශේෂ පැලයක් හිටවනවා අපි. ඉතින් මම මේ පාර බර්ත්ඩේ එකට හිටෙව්වේ peer වර්ගයක්. ඒ peer චූටි ගහේ ගෙඩි ගොඩක් එනවා පුංචිම කාලේ. හරියට කිලෝ peer වගේ. මට ඒක පර්සන්ට් එකකට හම්බ වෙච්ච එකක්. මට මගේ අක්කා දුන්න එකක්. ඉතින් මං හිතනවා මෙහෙම කරන එක හොඳ දෙයක් කියලා. සමහර අය මේ වගේ කරනවා ඇති බර්ත්ඩේස් වලට, විශේෂ දිනවලට විවිධ පැල වර්ග හිටවනවා ඇති. මං ඉතින් ඔයාලටත් කියන්නේ මේ වගේ කරන්නේ නැති අයටත් මේ වගේ විශේෂ දිනයකට මේ මොනවා හරි පැලයක් හිටවන්න. ඒක ටිකෙන් ටික වර්ධනය වෙන හැටි අපිට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මං ගිය පාර බර්ත්ඩේ එකට ගත්ත මේ පැල කැක්ටස් වර්ග. අපි ඉතින් කොහේ හරි ගියාමත් ඒ මතක හිටින්න විවිධ දේවල් ගන්නවා. මගේ ගෙවත්තේ ඇත්තටම පළතුරු වර්ග 40ක් පමණ තියෙනවා. අපි මේවා ඉතින් අවුරුදු ගානක ඉඳලා එක එක්කෙනාගේ පවුලේ අනිත් අය හැමෝගෙම බර්ත්ඩේස් වලට හිටවපුවා. මේ අවුරුදු ගානක ඉඳලා එකතු කරපුවා. මම පුංචිම කාලේ හිටවපු ඒවා ලස්සන ගන්නවා. මට මතකයි අන්තම් මම චූටිම කාලේ මම නර්සරි යන කාලේ මගේ තාත්තා අක්කටයි මටයි හිටවන්න වලවල් කපලා ඒ නැකත් දවසක හිටවන්න යොමු කළා. ඒ පුරුද්ද තමයි ඇත්තටම මට අද තියෙන්නේ. ඒවා ලස්සන අපි දැන් නෙලා ගන්නවා. ඉතින් මේ දින මගේ උපන් දිනේ දවසේ සුවිශේෂී දිනයකුත් යෙදලා තිබුණා. මම ඒ ආශිර්වාදය ඇත්තටම දේව ආශිර්වාදය මගේ උපන් දිනේ දවසේ ලබා ගත්තා. අපි එදා හවස් වරුවේ පවුල කට්ටිය ඔක්කොම එකතු වෙලා දිව්‍ය පූජාවට ගියා. දිව්‍ය සප්‍රසාද මංගල්‍යයක්. එදා මට ඉතින් හරි සතුටේ දිව්‍ය සප්‍රසාද මංගල්‍යෙත් එදිනම යෙදුන එක ගැන. මේ අපේ පල්ලියේ හැමෝම දිව්‍ය සප්‍රසාද පෙරහැරේ යනවා.
මගේ රැකවරණය වේ ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි සැබෑවයි සමිතේ සැබෑවයි ඉතින් තව නොබෝ දිනකින් පුංචි දූ පුතුන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේ දූ පුතුන් සියලු දෙනාටම මම සුබ පතනවා. කඩයිම හොඳින් ජයග්‍රහණය කරන්න දේව ආශිර්වාදේ ශක්තිය නිරෝගී සුවය ඔයාලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා පුතේ. ඉතින් මගේ මේ වීඩියෝ බලන මගෙන් ඉගෙන ගත්ත පුංචි දූ පුතුනුත් මේ ශිෂ්‍යත්ව ඉවර වෙලා මේ එයාලත් තමන්ගේ වත්තේ ලස්සන ගෙවතු නිර්මාණය කරන්න ආසාවෙන් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඇත්තට මේ ගැන මට සතුටුයි. හැමෝම එහෙම කරනවා නම් තව තවත් සතුටුයි. ඉතින් පුතේ ඔයාලත් බර්ත්ඩේස් වලට විශේෂ දිනයකට අම්මගේ බර්ත්ඩේ එකට තාත්තගේ බර්ත්ඩේ එකට ඒ වගේ ගස් ಜಾති පළතුරු හරි නැත්තම් ප්‍රයෝජනවත් මොනවා හරි ಜಾතියක් හිටවන්න මමත් එදා ඉඳලා පුංචි කාලේ ඉඳලා හිටවපු දේවල් ගස් එක දවසක මං කිව්ව පළතුරු ಜಾති 40ක් විතර තියෙනවායි කියලා. 40ට සමහරලාට වැඩි වෙන්න පුළුවන්. ඒක කොහොම එක වීඩියෝ එකකින් මට ඔයාලට ගෙන එන්න ආසාවෙන් ඉන්න එක වීඩියෝ එකකින් ගේන්න ඉදිරියේදී මම හිතන් ඉන්නවා. උපන් දිනේට සුබ පැතුම් එක්කලා පවුලේ අය නෑ හිතවතුන් දූ දරුවන් යහළු එහෙලියන් සියලු දෙනාටම මම ස්තුති කරනවා. අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා ඔයාලගේ අදහස් එක් කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.